ආයිබෝන් ළමයි කම්බයින් මැතමැටික්ස් ක්ලාස් එකට මොකක්ද වෙන්නේ? මේක ඇත්තටම ඔයාලා අහන්න ඕන ප්‍රශ්නයක්. නමුත් ඔයාලා ඇහුවේ නැහැ. අහපු නැති නිසා තමයි මම මේ විදිහට වීඩියෝ එකක් කරලා ඒකට උත්තර දෙන්නේ. මොකද මම කිව්වා අඟහරුවාදා ස්මාර්ට් ලෙසන්ස් ත්‍රිකෝණමිතිය සහ සාපේක්ෂ ප්‍රවේගය අප්ලෝඩ් කරනවා කියලා. නමුත් අප්ලෝඩ් කරේ නැහැ. මොකද මට දැනගන්න ඕන වුණා ළමයින්ගේ උනන්දුව කොහොමද කියන එක. මොකද ඒ වීඩියෝ ටික ඒ වගේම සම්භාවිතාව ඒ වගේම අවකලනය සම්භාවිතාව ෆුල් ලෙසන් එක තියෙනවා. අවකලනය ෆුල් ලෙසන් එක තියෙනවා. කම්ප්ලීට්ලි සකස් කරපු. ඒ වගේම ත්‍රිකෝණමිතිය ෆුල් ලෙසන් එක තියෙනවා. ඔය ෆුල් ලෙසන්ස් ටික ඒ කිසිවක් YouTube එකට අප්ලෝඩ් කරලා නැහැ. හේතුව කිසිම ළමයෙක් ඒ ගැන රික්වෙස්ට් එකක් දුන්නේ නැහැ. සමහර ළමයි සම්භාවිතාවර ලයිව් සෙෂන් එක ඊට පස්සේ එක ප්‍රයිවට් එක දාපු එක ඇක්සස් කරන්න බෑ කියලා එක්කෙනෙක් දෙන්නෙක් අහලා තියෙනවා. ඒ හැරුණුවකට කිසිවෙක් ඇහුවේ නැහැ ත්‍රිකෝණමිතිය ලෙසන් එක පිළිබඳව. මොකද මම ඒ වගේ නොටිසස් දැම්මා ගෲප් එකේ. ඒ වගේම සාපේක්ෂ ප්‍රවේගය පිළිබඳව ඇහුවේ නැහැ. ඒ වගේම ත්‍රිකෝණමිතිය ස්මාර්ට් ලෙසන් එක පිළිබඳව ඇහුවේ නැහැ. එතකොට ළමයි ඔහේ අර නිකන් ඔහේ ඉන්නවා වගේ තමයි මට දැනෙන්නේ. මොකද අපි යන්නේ විභාගයට කම්බයින් මැතමැටික්ස්. සමහර වෙලාවට මෙහෙම හිතනවත් දන්නේ නැහැ. මගෙන් එහෙම දැන් මේක ෆ්‍රී ලෙසන් සීරීස් එකක් නිසා මගෙන් එහෙම අහන්න එක හොඳ නෑ වගේ දැනෙනවද දන්නේ නැහැ. නිකන් අර මානුෂී භාවයට වගේ ප්‍රශ්නයක් වගේ හිතෙනවද දන්නේ නැහැ. නමුත් මතක තියාගන්න අපි මේ ඩීල් කරන්නේ ඔය ළමයින්ගේ විභාගයත් එක්ක. ඒතර විභාගයෙන් හොඳ රිසල්ට් එකක් ගැනීම තමයි ඔබෙත් මගෙත් අරමුණ. ඒ නිසා ඔයාලට ඕනම දෙයක් විවෘතව ඇසීමේ අයිතිය තියෙනවා. ඒ නිසා ඒකට බය වෙන්න එපා. ඒතකොට මේ කලින් ළමෙක් කිව්වේ මේ පන්තිට විතරයි සහභාගී වෙන්නේ කියලා. ඒ ළමයා ගැන විශ්වාසය තියලා තමයි මම කන්ටිනියස්ලි මේක කරගෙන ගියේ. නමුත් උනන්දුව මදිවීමක් හෝ පන්තිවල වැඩගොඩ ගැසීම් හේතු කොටගෙන වීඩියෝ බැලීමේ අඩු තත්ත්වයක් තියෙනවා කියන එක තමයි මට පේන්නේ. මොකද මම මේ වෙනුවෙන් මගේ සම්පූර්ණ කාලය වැය කරන උදාහරණයක් විදිහට ටියුට් එකක් සකස් කරනවා. මොකද මගේ ටියුට් වල දෙක ඇති ඒවා සම්පූර්ණ කම්ප්ලීට් ටියුටෝරියල්ස් තනිවම කියවලා පවා අවබෝධ කරගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේ ටියුට් එකක් සකස් කරන්න සෑහෙන කාලයක් වැය කරනවා. ඉතින් මම ඒ කාලේ ඊටාම යහුසුළු ලෙස වැය කරමින් තමයි මේවා සකස් කරන්නේ. ඒ වගේම ලයිව් සෙෂන් එකක් කරනවට වඩා රෙකෝඩින් සෙෂන් එකක් කරන්න සෑහෙන කාලයක් වැය වෙනවා. මොකද ඒවා නිසි ලෙස සකස් කිරීමට කාලය වැය වෙනවා. ලයිව් කරන එක පහසුයි, රෙකෝඩින් කිරීම අපහසුයි. නමුත් ලයිව් සෙෂන් වල ඔය ළමයි එක දිගට ඒ වගේ පැය ගාණක් රැඳී සිටියේ නෑ. මුල් දවසේ එක ළමයා හරියටම ඒ සම්පූර්ණ කාලය රැඳී සිටියේ. ඒකට මට දැනෙනවා මගේ කාලය නිකන් නිර්පරාදේ වැය වෙනවා කියන එක. මොකද මගේ කාලය සෑහෙන වටිනවා. මමගේ සම්පූර්ණ කාලය ඔයාලා වෙනුවෙන් තමයි මේ විදිහට කැප කරලා තියෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් ඒ විදිහටම ඔයාලගේ කමිට්මන්ට් එක දෙයි කියලා මේ වැඩේ ගොඩ දාගන්න. ඔයාලගේ පාර්ශ්වයෙන් වැඩේ ගොඩ දාගන්නට වෙන්න ඕන දේ වෙයි කියලා හිතනවා. අපේ කාලේ සීක්‍රයෙන් අඩු වෙමින් යනවා. දැන් අපිට ඊටාම සීමිත කාලයයි තියෙන්නේ. හරිද? මම මගේ පැත්තෙන් වැඩේ කරොත් මට විශ්වාසයි ඊටාම අවම මට්ටමේ ඉන්න ළමයෙක්ට පවා වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියලා. නමුත් මට එහෙම එකක් පේන්නේ නැහැ. ළමයින් ඒ විදිහට උනන්දුව මගෙන් ඒ වැඩේ ගොඩ දාගන්නට කොහොම හරි මාත් එක්ක කමිට් වෙලා වැඩේ ගොඩ දාගන්නට එනවා කියලා එකක් දැනෙන්නේ නැහැ. ඒකට මගේත් අර මොටිවේෂන් එක අඩු වෙනවා. මොටිවේෂන් එක කියලා කියන්නේ ඔයාලා දැන් මේ වීඩියෝ එකක් බලනවා නම් ඒක බලනවා කියලා දාන්න ඕනේ කමෙන්ට් එකක් හරි ඒකට ලයික් එකක් හරි ඒ විදිහට දාලා ඔයාලා පෙන්වන්න ඕනේ මේ වැඩත් එක්ක යනවා කියලා. මොකද මට පේන්නේ නැහනේ. ඔයාලා කොහොමද ඉන්නේ කියලා නැත්නම් ඔයාලා කියන්න ඕනේ මේ රෙකෝඩින් සෙෂන් නෙමෙයි අපි සෙට් වෙමු ලයිව් සෙෂන් එකකට අපි සෙට් වෙලා අපි වැඩේ ගොඩ දාගමු. මට මෙහෙම වුණත් කරන්න පුළුවන්. දැන් ළමයි ඉල්ලනවා නම් මේ දැන් මේ අපි මේ ඉන්ඩිවිජුවලි මේ වැඩේ කරමු. මට වෙන පන්ති නෑ. මට මේ වැඩේ කොහොම හරි කොට දාලා දෙන්න කියලා කිව්වොත් ඒත් ඒ ළමයා වෙනුවෙන් වැඩේ කරන්නට මම ලෑස්ති. ඒ කියන්නේ දැන් ඉන්නේ අවසානයේ ඉතුරු වෙලා ඉන්නේ එක ළමයා නම් ඒ ළමයා කියනවා නම් කොහොම හරි පේපර්ස් ටිකයි තීර ටිකයි ඔක්කොම කරලා දාලා කොහොම හරි ඒකක් අරන් දෙන්න කියලා එයාගේ කාලේ කියනවනම් මෙන්න ටයිම් එකේ අපි සෙට් වෙමු අනිත් පන්ති තියෙන මේ ටයිම් එකේ. නමුත් මම මේ ටයිම් එකේ සෙට් වෙන්නම් සර්ට පුළුවන්ද කොහොමද කියලා අහලා වැඩේට එනවනම් ඒත් මම කරන්න ලෑස්ති කොහොම හරි ළමයාගේ වැඩේ ගොඩ දාන්නට. ඒ විදිහේ මොනිටරින් එකක් තමයි මට ඇත්තටම අවශ්‍ය.
ඒ විදිහට ළමයි කිහිප දෙනෙක් හරි සෙට් වෙනවා නම් මේක සම්පූර්ණ නොමිලේ. ඉතින් ඔයාලට එහෙම සෙට් වෙනවා නම් කියන්න අද වුණත් ඒ වැඩේට ඒ විදිහට හරි වැඩේ කරන්න ලෑස්ති. ඔයාලට මගේ යන ප්ලෑන් එක අපහසු වෙනවා. ඒ කියන්නේ ඒ ප්ලෑන් එක අපහසු වෙනවා. ඒ කියන්නේ ස්මාර්ට් ලෙසන් සීරීස් එක ඒක ඒ විදිහට යන එක තේරෙන්නේ නැත්තම් ඔය ෆුල් රෙකෝඩින් යන එක ඒක තේරෙන්නේ නැත්නම් ඒ විදිහට කන්සන්ට්‍රේට් කරගන්න අපහසු වෙනවා. ලයිව් අපි කතා කරොත් අපි පැය දෙක හෝ තුන ටයිම් එකක් කැප කරලා යම් ලෙසන් එකක් ඒක කරලා ඔයාලව ගොඩ දාන්නට ඒ ලෙසන් එක අපි හිතමු නිකන් ත්‍රිකෝණමිතිය. අද පටන් ගත්තා. ඒකේ ඔයාලගේ ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරලා ඔයාලා සජීවව සම්බන්ධ වෙලා නිකන් ෆිසිකල් පන්තියක විදිහට ඒ විදිහට සම්බන්ධ කරලා වැඩේ කොට දාගෙන ඒ විදිහට වැඩේ කොට දා ගන්නවා නම් ඒත් මං ලෑස්ති ඒක කරන්නට. නැත්නම් ඔයාලා යෝජනා කරනවා නම් අපි කෙලින්ම පාස් පේපර් ඩිස්කෂන් එකක් කරන් යන් කම්ප්ලීට්ලි පේපර් බයි පේපර්. හරිද 2025න් පටන් අරගෙන ආපස්සට හිමිට යමු. එතකොට අපිට සම්පූර්ණ නොලෙජ් එකක් තියෙනවා. ඒකත් එක්කම තීරිත් කරගෙන යන් කියලා කියනවා නම් ඒත් ඒ විදිහට කරන්න කැමති. නමුත් වෙන්නට ඕනේ. ළමයි සිටිය යුතුයි. මේකෙදි ඔයාලා කමිට් වෙන්නට ඕනේ. එක ළමෙක් හෝ දෙන්නෙක් එක ළමෙක් හෝ දෙන්නෙක් වුණාට ප්‍රශ්නයක් නැහැ. ළමයි 10ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ළමයි කීය වුණත් කමක් නැහැ. ඔයාලා ඒකට අදාළ විදිහට කමිට් වෙනවා නම් විතරයි මට මගේ ඒ සර්විස් එක හරියාකාරව දීමට හැකියාව ලැබෙන්නේ. ෆිසිකල් පන්ති මේ විදිහට ඔන්ලයින් එක අමාරුයි කියලා දැනෙනවා නම් හරිද? ඒත් ඔයාලට ඉන්නන මේ එන්වයරන්මන්ට් එකට ඔයාලා always welcome එන්න පුළුවන්. ගොඩක් ඉන්න බෑ. ඉතින් ළමයි මේ කොළඹ පැත්තේ ඉන්න ළමයි එලට එන්න පුළුවන්. ඇවිල්ලා නොමිලෙන් මගෙන් ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒ සතයක්වත් ගෙවන්නට අවශ්‍ය නැහැ. ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන වැඩේ කොට දාගමු. එහෙම හරි කමක් නැහැ. කොහොම හරි වෙන්න ඕනි වැඩේ කොට දාගන්න. ඉතින් ළමයි රික්වෙස්ට් කරන්න. මේ වීඩියෝ එක බලන්න. බලලා ඔයාලගේ සජෙෂන්ස් දෙන්න. මේ වැඩේ ඕනේ නැත්නම් අපි පන්ති වලට යනවා. ඔයාගේ පන්ති අපිට ඕනේ නැහැ. අපි අපේ වැඩේ කරගන්නම්. එහෙනම් ඒක හරි කියන්න. එතකොට මට පුළුවන් මේ වැඩේ නවත්තලා දාලා මගේ අනෙක් දේවල් වලට යොමු වෙන්නට. හරිද? ඒ නිසා ළමයි කියන්න කිව්වොත් අපි වැඩේ කන්ටිනියු කරගෙන යමු. මොකද ඒ රෙකෝඩින්ග්ස් ටික මට අප්ලෝඩ් කරන්න තියෙනවා. ඔයාලගේ ටියුටෝරියල්ස් හදපු ටික වලට දෙන්න තියෙනවා. ඔයාලගේ රික්වෙස්ට් එක අනුව තමයි ඒක කරන්නේ. බොහොම ස්තුතියි.